Hi guys, itu girl YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ රුසියාවේ මොස්කව් වලට. රුසියාවේ මොස්කව් කිව්වට රුසියාවේ හදවත කිව්වොත් තමයි හරියටම හරි. ඉතින් අද අපි බලමු මේ රුසියාවේ මම ඉන්න කම්ගිඩය ක්‍රිස්තු වර්ෂ 1200 සියවසේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ ගැන තවදුරටත් ඉස්සරහට කතා කරමු. දොළොස්වන සියවසේ ඉදිකරනු ලබන මේ කම්ලිඩය මොස්කව්හි 1090 දී ආරම්භ වෙනවා. පසුකාලීන රතු චතුරස්‍රය වෙළඳාමින් සහ දේශපාලන රැස්වීම් මධ්‍යස්ථානයක් බවටත් පත් වෙලා තියෙනවා. ගම්සාප්පු සංකීර්ණ, සාන්ත බැසිල්ලාසන දෙව්මෙදුර සහ නාදුන සෙබලාගේ සොහොන වැනි ඓතිහාසික ස්ථාන රැසක් මේ ස්ථානයේ පිහිටලා තියෙනවා. අද වන විටත් රතු චතුරස්‍රයේ ලෝක පුරාම සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වන ස්ථානයක් බවටත් පත් වෙලා තියෙනවා. 12වන සියවසේ ඉදිකරනු ලබන මේ කම්ලිඩය පසු කාලීනව මේක සාර් රජතුමාගේ නිවහන බවට පත් වෙනවා. 1720 වගේ කාලේ මේක බිඳවැටීමක් වෙනවා. ඊට පස්සේ ඒකේ හිටපු රජ කෙනෙක් අධිරාජ්‍යයක් විදිහට නම් කරගෙන සාර් රජුරෝ ඒකාධිකාරයෙන් ගොඩනගා ගන්නවා. ඊට පස්සේ 1917 සාර් රජ සමය බිඳ වැටෙනවා. 1922 දී පටන් ගන්නවා සෝවියට් යුනියම් එක. පසු කාලීනව 1991 දී ඒක බිඳ වැටෙනවා. ඊට පස්සේ කාලෙදී තමයි මේක රුසියානු ජනතුමාගේ නිවහන බවට පත් වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මේ කම්ලිඩය ගැන ඉතිහාසය හඳුන්වලා තියෙන්නේ. මේ තියෙන්නේ සාන්ත බැසිල්ලාසන දෙව්මෙදුර. ඉතින් අද මට මේක ඇතුළට යන්න බැරි වුණා. හිතේ ඉතින් පුංචි දුකක් තියෙනවා. මට ඉතින් ඇතුළට යන්න බැරි වුණ එක. ඒත් ඉතින් මම සතුටු වෙනවා මට මේක ළඟට හරි යන්න පුළුවන් වුණ එක නිසා. ශාන්ත බැසිල්ලාසන දෙව්මෙදුරට ආසන්නව පිහිටලා තියෙන මෙන්න මේ වටරවුම හඳුන්වනවා ලොබ්නෝවේ මොස්ටෝ කියලා. ඉතින් ලොබ්නෝවේ මොස්ටෝ කියන්නේ රුසියාවේ පුරාණ ගෘහ නිර්මාණ ශිල්පියෙක්ගේ ස්මාරකයක්. මෙතන තමා රජතුමා ජනතාව ආමන්ත්‍රණය කරන්න හදාගත්ත වේදිකාවක් කියලා තමා ඉතිහාස කතාවේ සඳහන් වෙන්නේ. මේ රතු චතුරස්‍රයේ පිහිටලා තියෙන හැම දෙයකටත් වඩා වැදගත් අපූර්වම දෙයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලත් රතු චතුරස්‍රය බලන්න ආවොත් අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕනි තැනක් තමයි මේ. හැබැයි මේක ඇතුලේ ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න බෑ. ව්ලාඩිමිර් ලෙනින් 1870 අවුරුද්දේ ඉපදිලා මේ රුසියාවේ ඔක්තෝබර් රිවොලූෂන් එක ක්‍රියාත්මක කරලා ඒකේ නායකත්වයේ දරලා සාර් රජපාලනය පෙරලා දාලා තියෙනවා. 1917 දී රුසියාව සමාජවාදී රටක් බවට පත් කරපු නායකයා තමා ව්ලාඩිමිර් ලෙනින් කියන්නේ. ඉතින් 1917 දී ඒ විදිහට රුසියාවේ නායකයා බවට පත් වෙලා 1924 දී ව්ලාඩිමිර් ලෙනින් මිය යන තාක්කල්ම මේ රුසියාවේ නායකත්වයේ දරුවේ ලෙනින් තමයි. ඉතින් සෝවියට් සමූහාණ්ඩුව පිහිටුවේ 1922 ලෙනින්ගේ මූලිකත්වයෙන්. මෙන්න මෙතන ව්ලාඩිමිර් ලෙනින්ගේ සංරක්ෂණය කරපු සිරුර මේ කුඩිය තැන්පත් කරලා තියෙනවා. අවුරුදු 100කටත් කලින් මිය ගිය ලෙනින් ජීවමාන විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනට ආවොත් මෙතනට යන්න පොඩ්ඩක් පොලිමයි. ඉතින් ඒත් කමක් නැහැ. ඔයාලා ආවොත් මෙතනට අනිවාර්යයෙන්ම යන්න කියලාත් මම ඔයාලට මතක් කරනවා. මෙන්න මේ තියෙන්නේ හිස්ටොරිකල් මියුසියම් එක.
පිළිරුව මාර්ෂල් ශුකෝගේ පිළිරුව. මාර්ෂල් ශුකෝ කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලයේ හිටපු ප්‍රසිද්ධ යුද වීරයෙක්. රුසියානු හමුදාව මෙහෙයපු නායකයෙක්. මේ මාර්ෂල් ශුකෝගේ පිළිරුව මෙතන නිර්මාණය වෙලා තියෙන්නේ 1995 අවුරුද්දේ. 95 අවුරුද්ද කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් අවුරුදු 50ක් ගත වෙන තැන. දෙවන ලෝක යුද්ධය අවසානය 1945 නිරෝෂිමා නාගසාකි වලට බෝම්බ දැමීමත් සමග දෙවන ලෝක යුද්ධය නිල වශයෙන්ම නවත්වනවා. එදා ඉඳන් අවුරුදු 50කට පස්සේ තමයි මේ මාර්ෂල් ශුකෝගේ පිළිරුව හදලා තියෙන්නේ. මෙන්න මෙතන තමයි දෙවන ලෝක යුද්ධයේ මිය ගිය රුසියානු රණවිරුවන් සිහි කරන මේ ගිනිසිලුව හදලා තියෙන්නේ. මේ ගිනිසිලුව පැය 24ම දැල්වෙනවා. මෙතන ආරක්ෂාවට අදටත් රුසියානු හමුදාවෙන් ආරක්ෂාව සපයනවා. ඔන්න ඉතින් මම දන්න විදිහට මම හැමදේම ඔයාලට පැහැදිලි කරලා දුන්නා කියලා මම හිතනවා. ඉතින් රුසියාවට එන්න ඉන්න ඔයාලත් අනිවාර්යයෙන්ම රතු චතුරස්‍රය බලන්න එන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ළමයි අපි දැන් බලමු මේ කම්ලිඩේ වටේ තියෙන ලස්සන. බලන්නකො ළමයි මෙතන තියෙන ලස්සන හරිම ලස්සනයි. ඉතින් මට හිතෙනවා මගේ ඇස් දෙක මෙච්චර පින් කරලා දෝ කියලා මේ දේවල් මගේ ඇස් දෙකටම බලා ගන්න. ඉතින් රුසියාවට එන්න බලාගෙන ඉන්න ඔයාලට ඉක්මනටම රුසියාවට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අදට මම මගේ වීඩියෝ එක ඉවර කරනවා. මේ වගේ තවත් වැදගත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එක කොහොමද කියලා ලස්සන කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.